TPF 11.43ට අදාළව තොරතුරු තාක්ෂණය, ඩිජිටල් බැංකුකරණය හා පියවීම් කියන විෂයට අදාළව ලිඛිත පරීක්ෂණය 2024 මාර්තු සෙකන්ඩ් පේපර් එක තමයි අපි මේ කතා කරන්න යන්නේ. ඒකේ ප්‍රශ්න අපේ ආකෘතිය ගත්තාම වෙනසක් වෙලා නැහැ. 7ක් තියෙනවා 4කට උත්තර ලියන්න ඕනේ ලකුණු 15ක් හම්බ වෙනවා. එතකොට අපි බලමු එකින් එකට මේ ප්‍රශ්න වලට මොන වගේ උත්තරද ඔයා දෙන්න ඕනේ කියලා. බලන්න පළවෙනි එක තියෙනවා සමාජ මාධ්‍ය යනු මිනිසුන්ට උපකාරී වන එකිනෙකාට කතා කරන සම්බන්ධ වන තොරතුරු බෙදා ගන්නා හා එක්ව කටයුතු කරන වෙබ් අඩවි සහ වැඩසටහන් වේ. ජනතාව සමාජ මාධ්‍ය සිය මිතුරන් පවුල් සහ අසල්වාසීන් සමග සම්බන්ධතා පැවැත්වීම සඳහා භාවිතා කරනු ලබයි. සමාජ ජාලකරණය ව්‍යාපාරික අවශ්‍යතාවයන්ගේ අතිශයින් වැදගත් වූවකි. සමාගම් සමාජ ජාලකරණය ගනුදෙනුකරුවන් හමුවීමට හා කතා කිරීමට ප්‍රචාරණය හා ප්‍රවර්ධනය මගින් විකුණුම් වර්ධනය කිරීමට පාරිභෝගික අවශ්‍යතාවයන්ගේ ප්‍රවණතා පිළිබඳව අවධානයෙන් සිටීමට සහ ගනුදෙනුකරුවන්ට උපකාරී වීමට හෝ රැක ගැනීමට වේදිකාවක් ලෙස භාවිතා කරනු ලැබේ. අපෙන් අහනවා පළවෙනි ප්‍රශ්නේ. බැංකු කර්මාන්තය කෙරෙහි සමාජ මාධ්‍යයන් තුළ සැලසෙන ප්‍රතිලාභයන් පහක් නිදසුන් සමග පැහැදිලි කරන්න. නිදසුන් සමග පැහැදිලි කරන්න. මොනවද? මොන වගේ සම්බන්ධතාද? එකක් තමා පාරිභෝගික සම්බන්ධතා සහ ෂණික සේවාව අපිට දීලා තියෙනවා මේ සමාජ මාධ්‍ය හරහා ප්‍රතිලාභයක් විදිහට. එතෙන්දී අපිට ලියන්න පුළුවන් සමාජ මාධ්‍ය හරහා බැංකුව වලට තමන්ගේ පාරිභෝගිකයන් සමග ඍජුවම සම්බන්ධතා පවත්වන්න ගනුදෙනු කරන්න හැකියාව ලැබිලා තියෙනවා. පාරිභෝගිකයන්ගේ ගැටලු සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක වෙන විදිහට එයාට සහාය දෙන්න හැකියාව ලැබිලා තියෙනවා. උදාහරණ විදිහට එක එක බැංකු තමන්ගේ Facebook ගිණුම් WhatsApp ගිණුම් හරහා පාරිභෝගිකයන්ට ක්‍රෙඩිට් කාඩ් පතක් අස්ථානගත වුණොත් ඒ පිළිබඳ ක්ෂණිකව ක්‍රියා කරව ගන්න. එතකොට පාරිභෝගිකයන්ගේ අර බැලන්ස් එක බලා ගන්න දේවල් කටයුතු කරන්න පහසු වෙලා තියෙනවා. ඊගාවට සන්නාම දැනුවත්භාවය හා ප්‍රවර්ධනය අඩු පිරිවැයකින් විශාල පිරිසක් අතරට බැංකු නිෂ්පාදන සහ සේවාවන් රැගෙන යන්න සමාජ මාධ්‍ය උපකාරී වෙලා තියෙනවා. එතකොට අපිට ලියන්න පුළුවන් රූපවාහිනිය ඉලක්ක කරගත්ත කණ්ඩායම් ඉන්නවා. ඒ කට්ටියට ළඟා වෙන්න හැකියාව ලැබිලා තියෙනවා. නව ඉතුරුම් ගිණුමක් හරි පෞද්ගලික ණයක් හරි හඳුන්වන දෙද්දී Instagram, YouTube, WhatsApp, Facebook කරා එයාලා වීඩියෝස් නිර්මාණය කරලා ඒවා අප්ලෝඩ් කරලා තියෙනවා. ඒකෙන් තරුණ පරම්පරාව අපේ මේ බැංකු කර්මාන්තයට ඇදගන්න හැකියාව ලැබිලා තියෙනවා. තව අපිට කියන්න පුළුවන් මූල්‍ය සාක්ෂරතාවය හා දැනුම බෙදා හැරීම. එතෙන්දී සමාජ මාධ්‍ය කියලා කියන්නේ අපේ මහජනතාවට තියෙන ප්‍රබල මෙවලමක් දැනුවත් වීම සම්බන්ධයෙන්. එතකොට බැංකුකරණය, ආයෝජනය, මූල්‍ය කළමනාකරණය, කෙටි ලිපි, එහෙම නැත්නම් වීඩියෝ මගින් පාරිභෝගික දැනුම වර්ධනය කිරීම වගේ දේවල් කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ස්ථාවර තැන්පතු වල පොලි අනුපාත මෙච්චරයි මෙහෙම වෙනස් වෙලා තියෙනවා අන්තර්ජාල බැංකුකරණය භාවිතා කරලා මූල්‍ය වංචාවලින් ආරක්ෂා වන ආකාරය පිළිබඳව අපිට Facebook ගිණුම් හරහා LinkedIn ගිණුම් හරහා දැනුවත් කිරීමේ හැකියාව හම්බ වෙලා තියෙනවා. තව එකක් අපිට ලියන්න පුළුවන් පාරිභෝගික ප්‍රතිපෝෂණය වගේම වෙළඳපළ පර්යේෂණ. සමාජ මාධ්‍ය මගින් පාරිභෝගිකයන්ට බැංකුවේ සේවාවන් පිළිබඳව විවිධ නිරීක්ෂණ කරන්න පුළුවන්. ඒ සේවාවන් වැඩි දියුණු කරලා තියෙනවා මේ සමාජ මාධ්‍ය හරහා. උදාහරණ විදිහට බැංකුවේ ජංගම යෙදුම් ඇප් තියෙන්නේ මොබයිල් ඇප්. මොබයිල් ඇප් ගැන යාවත්කාලීන කරලා ඒකේ තියෙන දෝෂ පහසුකම් පිළිබඳව පාරිභෝගිකයා දක්වන අදහස් සැලකිල්ලට අරගෙන ඒවා තව දුරටත් කාර්යක්ෂම කරනවා. අපෙන් ඔය අහන්නේ අපි මේ ගැන සැටිස්ෆයිඩ්ද එහෙම නැත්නම් මේකේ මොනවා හරි අඩුපාඩු තියෙනවද? රේට් කරන්න හැම එන්නේ. ඒ එන්නේ මේ පාරිභෝගික ප්‍රතිපෝෂණය හා වෙළඳපළ පර්යේෂණ කියන ප්‍රතිලාභය තුල. ඒ වගේම පිරිවැය අවම කරන්නත් හැකියාව ලැබිලා තියෙනවා. සාම්ප්‍රදායික ප්‍රචාරණ ක්‍රම වෙනුවට පාරිභෝගිකයන්ට සේවා මධ්‍යස්ථාන නඩත්තු කිරීමට සාපේක්ෂව සමාජ මාධ්‍ය මෙහෙයවීම ඉතාමත් ලාභදායී. අපි දන්නවා අපි ගිහිල්ලා දැන් අපි ක්ලාස් එකක් කියලා හිතමු. හෑන්ඩ් බිල් ගහගෙන ටියුට්ස් මේවා කරගෙන යනවට වැඩිය අපිට ලේසි පෝස්ට් එකක් හදලා ෂෙයා කරන එක. එතකොට බැංකුවක නිවාඩු දින හරි සේවා කාල වෙනස් වීම පිළිබඳව දැන්වීම් දෙන එක එහෙම
ඇත්තටම ලේසි වෙලා තියෙනවා. ඒතර ප්‍රචාරණය පහසු වෙලා තියෙනවා. පිරිවැය අවම වෙලා තියෙනවා. ඔන්න ඔය දේවල් අපිට ලියන්න පුළුවන්. ඊගාවට කියනවා බැංකු කර්මාන්තයේදී සමාජ මාධ්‍යයන් තුළ වන අභියෝගයන් දෙකක් ලයිස්තුගත කර එය ඔබ අභියෝගයක් ලෙස සලකන්නේ මන්ද යන්න විස්තර කරන්න. බැංකු කර්මාන්තයේදී සමාජ මාධ්‍යයන් තුළ තියෙන අභියෝගයන් දෙකක්ලු ලියන්න ඕන. මොනවද අභියෝග? එක අභියෝගයක් ඔයාලට කිව්ව හැකි දත්තවල රහස්‍යභාවය එහෙම නැත්නම් සයිබර් ආරක්ෂණ අවදානම් වගේ දේවල් තියෙනවා කියලා. තව එකක් කියන්න පුළුවන් වැරදි තොරතුරු ප්‍රචාරය වෙන්න පුළුවන් කීර්තිනාමයට හානි වෙන්න පුළුවන්. හරිද? එතකොට අපෙන් අහනවා අභියෝග දෙකක් ලයිස්තුගත කරගෙන ඒ අභියෝගයක් විදිහට සලකන්නේ ඇයි? දැන් අපි දත්තවල රහස්‍යභාවය හා සයිබර් ආරක්ෂණ අවදානම කියන අභියෝගය ගත්තොත් මෙතනදී අපිට කියන්න පුළුවන් සමාජ මාධ්‍ය හරහා ගනුදෙනුකරුවන්ට sannivedanaya කරද්දී පුද්ගලික ගිණුම් විස්තර පුද්ගලික තොරතුරු පිටස්තර පාර්ශවයන්ට යාමේ විශාල අවදානමක් තියෙනවා. ඒතකොට බැංකුකරණයේ මූලිකම පදනම් වෙලා තියෙන්නේ අපේ විශ්වාසය හා රහස්‍යභාවය. මේක අභියෝගයක් වෙන්නේ සමාජ මාධ්‍ය වේදිකාවේ ඇති වෙලා තියෙන දත්ත කාන්දු වීම හරහා පාරිභෝගිකයන්ගේ සංවේදී තොරතුරු අර හැකර්වරුන් අතට පත්වෙන්න පුළුවන්. එතනදී බැංකු පිටු බැංකුවේ නිල වෙබ් අඩවි වගේ දේවල් ඒ කට්ටිය ව්‍යාජ ගිණුම් විදිහට හදාගෙන පාරිභෝගිකයන් මුලා කරලා මුරපද එතකොට OTP වගේ දේවල් ලබාගෙන බැංකුවේ කීර්තිනාමයට වගේම පාරිභෝගිකයන්ගේ ආරක්ෂාවටත් ඍජුවම තර්ජනය කරන්න පුළුවන්. මේක ඉතින් ඇත්තටම අපිට බැංකු කර්මාන්තයේ සමාජ මාධ්‍යයන් තුල ව්‍යාප්ත වෙද්දී තියෙන එක අභියෝගයක්. තව එකක් ගත්ත හැකි අපිට වැරදි තොරතුරු ප්‍රචාරය වීම වගේම කීර්තිනාමයේ හානි වීම. එතෙන්දි ලියන්න ඕනේ ඕනෑම තොරතුරක් ඉක්මනට මේ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය වෙනවා. එතෙන්දී වැරදි ප්‍රකාශයක් හෝ අසත්‍ය ප්‍රකාශයක්, ඍණාත්මක ප්‍රකාශයක් වගේ දේවල් වෛරල් වෙලා යන්න පුළුවන්. එතකොට මේක අභියෝගයක් වෙන්නේ බැංකුවක මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳව පැතිරෙන තොරතුරු අසත්‍ය කටකතාවක් ඇති වුණොත් පාරිභෝගිකයන් කලබල වෙලා එයාලගේ තැන්පතු ටික ගන්න පුළුවන්. ඒ තැන්පතු ටික ගත්තා කියන්නේ එතනින් එහාට බැංකුවක් ආයේ නැහැ. එතකොට පාරිභෝගිකයෙක්ට සිද්ධ වෙන්න පුළුවන් අපහසුතාවය අතෘප්තිමත් සේවාව පිළිබඳ සමාජ මාධ්‍යවල දක්වන්න පුළුවන්. මෙතනදිත් බැංකුව අර වසර ගාණක් තිස්සේ දාගෙන ආපු එයාලගේ කීර්ති නාමය බ්‍රෑන්ඩ් ඉමේජ් එක විනාශ වෙලා යන්න පුළුවන්. එතකොට මේ වගේ දේවල් අපේ අභියෝගයක් විදිහට අපි සලකනවා කියලා කියන්න පුළුවන්. පැහැදිලිද? අපි යන් ඊගාව කොටසට.
අපි යන් ඊගාව කොටසට. තත්කාලීන අන්තර් බැංකු මූල්‍ය පැවරුම් විස්තර කිරීම සඳහා සරලතම ක්‍රමය වන්නේ මුදල් යවන්නාගේ ගිණුමට ක්ෂණිකව හර කර මුදල් ලබන්නාගේ ගිණුම ක්ෂණිකව බැර කිරීමයි. ඉතා කෙටි කාලයකදී ගනුදෙනුව සාර්ථක වන අතර ගනුදෙනුවේ අරමුණු ඉටුවේ. තවද බැංකුව මගින් තත්කාලීන මුදල් පැවරුමේදී අත්හුරු කාර්යයන් ඉතා කුඩා ප්‍රමාණයක් සිදු කරනු ලබයි. අපෙන් ප්‍රශ්නය අහනවා ශ්‍රී ලංකා අන්තර්බැංකු ගෙවීම් පද්ධතිය හා පොදු ඉලෙක්ට්‍රොනික මුදල් පැවරුම් ස්විචය අතර ප්‍රධාන වෙනස්කම් දක්වන්න. අන්තර්බැංකු ගෙවීම් පද්ධතිය සහ පොදු ඉලෙක්ට්‍රොනික මුදල් පැවරුම් ස්විචය මොනවද මේ දෙන්නක තියෙන ප්‍රධාන වෙනස්කම්? අන්තර්බැංකු ගෙවීම් පද්ධතිය කියලා කිව්වහම ශ්‍රී ලංකා අන්තර්බැංකු ගෙවීම් පද්ධතිය මොනවද මේකේ වෙනම ඇත්තේ? මේක ඇතුලේ අපි ගත්තොත් අන්තර්බැංකු ගෙවීම් පද්ධතිය කියන්නේ අපි ස්ලිප්ස්නේ. ස්ලිප්ස් වලදී කණ්ඩායම් වශයෙන් ගෙවීම් සිදු කරන්න පුළුවන්. එතකොට මුදල් බැරවීම සාමාන්‍යයෙන් වැඩ කරන දිනක් හෝ ඊට වඩා වැඩි කාලයක් වෙන්න පුළුවන්. පවතින කාලය ගත්තාම අපි බැංකුවේ වැඩ කරන දින සහ වේලාවන් මත තමයි මේක පදනම් වෙන්නේ. එතකොට ස්ලිප්ස් වලදී එක් ගනුදෙනුවක් රුපියල් මිලියන 5ක් දක්වා විතරයි වැටුප් ගෙවීම්, ලාභාංශ ගෙවීම්, වාරික ගෙවීම් වගේ දෙයකට යොදා ගන්න පුළුවන්. මෙහෙයවීම කරන්නේ ලංකා ක්ලියර් පුද්ගලික සමාගම. අපි පොදු ඉලෙක්ට්‍රොනික මුදල් පැවරුමට SWIFT එකට ගියොත් මේක තත්කාලීන ගෙවීම් පද්ධතියක්. ගනුදෙනුව සිද්ධ කරපු තැනින්ම මුදල් ටික බැර වෙනවා. එතකොට වසරේ දින 365 පුරාම එතකොට පැය 24 පුරාම ක්‍රියාත්මක වෙනවා. එක් ගනුදෙනුවක් සඳහා රුපියල් මිලියන 5ක් දක්වා තමයි තියෙන්නේ. හදිස්සි මුදල් මාරු කිරීම, අන්තර්ජාල මිලදී ගැනීම වගේ දෙයකට තමයි මේක යොදා ගන්න පුළුවන්. ලංකා ක්ලියර් පුද්ගලික සමාගම් මගින් තමයි මෙහෙයවීම සිද්ධ වෙන්නේ. එතකොට මේ පද්ධති දෙක ගැන වෙන වෙනම වාට වෙනස්කම් ටික ලියන්න පුළුවන්. ගනුදෙනුකරුවන් සහ ඩිජිටල් ගෙවීම් පහසුකම් සම්පාදනය පිණිස සෙෆ්ට් යටතේ වන උපනිපැයුම් දෙකක් ලයිස්තුගත කරන්න. සෙෆ්ට් යටතේ තියෙන උපනිමයුම් මොනවද? එකක් තමා ලංකා QR එක. තව ගන්න පුළුවන් just pay එක. ලංකා QR කියලා කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව හඳුන්වලා දීලා තියෙන පොදු ප්‍රමිතියකට අනුව ක්‍රියාත්මක වන ජංගම දුරකථන පාදක කරගත්ත ගෙවීම් ක්‍රමයක්. එතකොට මේකේ SEFT වල යටිතල පහසුකම් භාවිතා කරමින් තමයි ලංකා QR එක ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට ගනුදෙනුකරුවන්ට Taman සතු ඕනෑම බැංකු යෙදවුමක් භාවිතා කරලා වෙළඳ සැලක තියෙන QR කෝඩ් එක ස්කෑන් කරලා ගෙවීම කරන්න පුළුවන්. මේක කුඩා පරිමාණ වෙළෙන්දන්ට කාඩ්පත් යන්ත්‍ර වෙනුවට ඉතා අඩු පිරිවැයකින් මේ ගෙවීම් කරන්න හැකියාව ලැබෙනවා. ජස්ට් පේ එකේදී වෙන්නේ ජංගම දුරකථන යෙදවුම් හරහා ඍජුවම බැංකු ගිණුම් වලට ගෙවීම කරන්න පුළුවන්. ගනුදෙනුකරුවෙක්ට තමන්ගේ බැංකු ගිණුම තෙවන පාර්ශවයකට මුදල් ගෙවීම ඍජුවම තත්කාලීනව සිද්ධ කරගන්න පුළුවන්. ඩෙබිට් ක්‍රෙඩිට් පාත් තොරතුරු ඇතුළත් කිරීමකින් තොරව ආරක්ෂිතව ගෙවන්න පුළුවන් මේ ජස්ට් පේ හරහා. ඔන්න ඔය දෙක අපි ලයිස්තුගත කරලා විස්තර කරා නම් හරි. ඊගාව ප්‍රශ්නේ මෘදුකාංග ජීවන ආකෘතිය යනු චිත්‍රමය ආකාරයකට සහ රූප සටහන් මගින් මෘදුකාංග ජීවන චක්‍රය නිරූපණය කිරීමක් වේ. ජීවන චක්‍ර ආකෘතියක් මගින් මෘදුකාංග නිපැයුමක එහි ජීවන චක්‍රය අධියර සංක්‍රමණය කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රමවේදයන් නිරූපණය කරනු ඇත. මෙමගින් අනුගමනය කරන ක්‍රමවේදය හා ව්‍යූහයද ග්‍රහණය කරනු ලබයි. මෘදුකාංග පද්ධති සංවර්ධනය කිරීමේ ජීවන චක්‍රය මෘදුකාංග සංවර්ධන ක්‍රියාවලිය නිරූපණය කරනු ලැබේ. SDLC රාමුව විවිධ අධ්‍යයරයන් අයත් වේ. SDLC රාමුව අධ්‍යයරයන් 7 ලයිස්තුගත කර දක්වන්න. මොකද්ද මේ? මෘදුකාංග පද්ධති සංවර්ධනය කිරීමේ ජීවන චක්‍රය SDLC. ඒ කියන්නේ Software Development Life Cycle. මේකේ
ක්‍රියාවලියක් තියෙනවලු. මේ ක්‍රියාවලියේ තියෙන අදියරයන් 7 මොනවද කියලා අහනවා. ඉතින් පළවෙනි අදියර වෙන්නේ planning. පළවෙනි එක planning. ඊගාවට අපිට පුළුවන් එයාගේ අවශ්‍යතා ටික විග්‍රහ කරලා බලන්න. requirement analysis එකක් කරන්න පුළුවන්. ඊගාවට අපි මේක ඩිසයින් එක කරනවා. පද්ධතිය සැලසුම්කරණය කරනවා. ඊගාවට ඩෙවලොප්මන්ට් කරන්න පුළුවන්. සංවර්ධනය එහෙම නැත්නම් කේතකරණය වගේ දෙයක් කරන්න පුළුවන්. ඊගාවට පරීක්ෂා කිරීම කරන්න පුළුවන්. තව දෙයක් ඩිප්ලොයිමන්ට් ඊගාවට මේන්ටේන්ස්. මෙතනදී පළවෙනි එක මතක තියාගන්න ඕනේ අපි ඉස්සෙල්ලාම සැලසුම් කරනවා. මේ ව්‍යාපෘති අරමුණ මොනවද? පිරිවැය කොහොමද? මොන සම්පත්ත පාවිච්චි කරන්නේ? කොච්චර කාල සීමාවක්ද වගේ මූලික තීරණ ටික අරගෙන අපි සැලසුම් කිරීම කරනවා. ඊට පස්සේ අපේ අවශ්‍යතා ටික විශ්ලේෂණය කරනවා. පාරිභෝගිකයාට ඕනේ මොකද්ද? එයා මොන තොරතුරුද අපි දාන්නේ? මොන විදිහටද අපි මේ දේවල් සිද්ධ කරන්නේ කියලා අපි ඇනලිසිස් එක කරලා බලනවා. ඊට පස්සේ පද්ධති සැලසුම්කරණය කරනවා. ලබාගත් අවශ්‍යතා පදනම් කරගෙන මෘදුකාංගයේ ව්‍යුහය කොහොමද, දත්ත සමුදාය කොහොමද, පරිශීලක අතුරු මුහුණත කොහොමද වෙන්න ඕනේ කියන එක. ඒ කියන්නේ පරිශීලක අතුරු මුහුණත කියලා කියන්නේ යූසර් ඉන්ටර්ෆේස් එක. කොයි වගේද වෙන්නේ කියන එක අපි සැලසුම් කරනවා. ඊට පස්සේ සංවර්ධනය කිරීම කරනවා සැලසුම් කරගත්ත පද්ධතිය. අර මොකක් හරි ක්‍රමවේදයක් භාවිතා කරලා සැබෑ මෘදුකාංගයක් විදිහට ගොඩනැගීම සිද්ධ කරනවා. ඊගාවට අපිට පුළුවන් පරීක්ෂා කිරීම කරන්න. පරීක්ෂා කරද්දී මෘදුකාංගයේ දෝෂ තියෙනවද ඒ වගේම බලාපොරොත්තු වෙන්නේ මොන වගේ ක්‍රියාද කියන එක පරීක්ෂා කරලා බලනවා. ස්ථාපනය කිරීමේදී ඩිප්ලොයිමන්ට්. ඒ කියන්නේ සියලුම පරීක්ෂණ වලින් පස්සේ මෘදුකාංගයේ සැබෑ භාවිතය සඳහා පාරිභෝගිකයාට ලබා දීම හොඳ තත්ත්වයේ තියෙනවද කියලා බලනවා. අන්තිමේට අපි නඩත්තු කිරීම මේන්ටේනන්ස් කරනවා. මෘදුකාංගය භාවිතා කරද්දී මොන ගැටලු ඇති වෙනවද? ඒ ගැටලු කොහොමද යාවත් කාලීන කරන්නේ කියන එක බලනවා. ඔන්න ඔය දෙක තමයි කරන්න තියෙන්නේ. ඊගාව ප්‍රශ්න බලමු. මෘදුකාංග සංවර්ධන අවධියේදී විශේෂිතව නිර්මාණය කරන ලද විවිධ මෘදුකාංග සංවර්ධන ජීවන චක්‍ර ආකෘතීන් අනුගමනය කරනු ලැබේ. මෙම ආකෘති මෘදුකාංග සංවර්ධන ක්‍රියාවලි ආකෘති වශයෙන්ද නම් කර ඇත. මෙවැනි ආකෘතීන් දෙකක් සාකච්ඡා කරන්න. ඕකේ. මොකද්ද මේ කියන්නේ? මෘදුකාංග සංවර්ධන අවධියේදී විශේෂිතව නිර්මාණය කරපු විවිධ මෘදුකාංග සංවර්ධන ජීවන චක්‍ර ආකෘතීන් තියෙනවලු. මේ වගේ ආකෘතීන් දෙකක් අපිට නම් කරන්නලු. එකක් තමා වෝටර්ෆෝල් මොඩල් එක. දියඇලි ආකෘතිය තියෙනවා. ඊගාව එක තමා කඩිසර ආකෘතියකට අපි කියනවා ඇජයිල් මොඩල් කියලා. ඇජයිල් මොඩල් එක සහ වෝටර්ෆෝල් මොඩල් එක තියෙනවා. වෝටර්ෆෝල් මොඩල් එකේදී වෝටර්ෆෝල් එකක් වුණාම කොහොමද වෙන්නේ? දිය ඇල්ලක් පහළට ගලාගෙන යනවනේ. ඒ වගේම තමයි. මෘදුකාංග සංවර්ධනයේදී භාවිතා කරන සරලතම පැරණිතම ආකෘතිය තමයි මේ දිය ඇලි ආකෘතිය කියලා කියන්නේ. මෙතෙන්දී එක් අදියරක් සම්පූර්ණයෙන්ම නිම කිරීමෙන් පස්සේ තමයි ඊළඟ අදියර ආරම්භ කරන්නේ. හරියට දිය ඇල්ලක් පටන් ගන්නවා වගේ. ඉහළ ඉඳන් පල්ලහැට තමයි යන්නේ. එතකොට ක්‍රියාකාරීත්වය ගත්තාම සැලසුම් කිරීම ඉඳන් නඩත්තු කිරීම දක්වා පියවරෙන් පියවර ඉදිරියට යන්නේ. ස්ටෙප් බයි ස්ටෙප් තමයි ඔයා යන්නේ. එක් පියවරක් අවසන් වුණාට පස්සේ තමයි අනෙක් පියවර දිහා බලන්නේ. එතකොට මේකේ ප්‍රයෝජනය ගත්තොත් එහෙම අවශ්‍යතාවල කිසිදු වෙනසක් නොවෙනවා නම් ඉතා පැහැදිලි ඉලක්කයක් තියෙන කුඩා ව්‍යාපෘති වලට නම් මේක හොඳයි. අවාසිය වෙන්නේ මෘදුකාංගය නිම කරන තෙක් පාරිභෝගිකයාට එයාගේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා දැක ගන්න හැකියාවක් නැහැ. අවසාන මොහොතේ වෙනස්කමක් කරනවා කියන එකත් අමාරුයි. මොකද අපි දැන් අර පහළට පිළිවෙලින් පිළිවෙලටනේ ආවේ. ඒ හින්දා. අපි කඩිසර ආකෘතියට ගියාම ඒකේ කියන්නේ වර්තමාන ශාස්ත්‍රයේ වැඩිපුරම පාවිච්චි කරන්නේ මෙන්න මේ කඩිසර ආකෘතිය. ඒ කියන්නේ සම්පූර්ණ මෘදුකාංගයම එකවර නිම කරනව වෙනුවට කුඩා කොටස් වලට බෙදලා පොඩ සංවර්ධනය කරනවා. ඒතර පාරිභෝගිකයාට පුළුවන් අර එයා සංවර්ධනය කරලා තියෙන චුට්ට ඇතුලේ තියෙන දේවල් බලන්න. එතකොට මේකේ සංවර්ධනය සහ සංවර්ධකයන් සහ පාරිභෝගිකයන් නිරන්තරයෙන් sannivedanaya කරනවා. හැම අධ්‍යයනයකදීම අපි ෆීඩ්බැක් එකක් ගන්නවා. අරගෙන කොයි වගේ වෙනස්කම්ද වෙන්න ඕනි කියලා එයාගෙන් අහා ගන්නවා. ප්‍රයෝජනවත් වෙන්නේ සාමාන්‍යයෙන් පාරිභෝගික අවශ්‍යතා නිරන්තරයෙන් වෙනස් වෙන තැනකදී මේක හොඳයි. බැංකු යදවමක් වෙන්න පුළුවන්, සමාජ මාධ්‍ය ජාලයක් වෙන්න පුළුවන් නිර්මාණය කරද්දී මේ ඇජයිල් මොඩල් එකට තමයි යන්න ඕනේ.
එතකොට අපි ප්‍රතිලාභය ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ව්‍යාපෘති අතරතුර ඕනෑම අවස්ථාවක වෙනස් කිරීම කරන්න පුළුවන් උසස් ගුණාත්මක බවින් යුක්ත මෘදුකාංගයක් නිර්මාණය කරගන්න පුළුවන් මේ ඇජයිල් මොඩල් එක හරහා. මොකද්ද අපි මෘදුකාංග සංවර්ධන අවධියේ ආකෘතින් දෙකක් ගැන කතා කරා ඇජයිල් මොඩල් සහ වෝටර්ෆෝල් මොඩල්. වෝටර්ෆෝල් එකක් වගේ පල්ලෙහාට ගලාගෙන යන්නේ. සැලසුම් කිරීමේ ඉඳන් නඩත්තු කිරීම දක්වා පහළට ගලාගෙන යන්නේ. ඇජයිල් එකේදී එහෙම නැහැ. සම්පූර්ණ ආකෘතිය අවශ්‍ය වෙලාවදී බලන්න පුළුවන් ඉක්මනින් මාරු කරගන්න වෙනස් කරගන්න ඕන නම් ඒ දේවල් කරගන්නත් පුළුවන්කම තියෙනවා. හරි. අපි බලමු ඊගාව ප්‍රශ්නේ. ලංකා QR කේතය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ජාතික QR කේත ප්‍රමිතිය ලෙස හඳුන්වා දී ඇති අතර මෙය ජංගම දුරකථන උපාංග භාවිතා කරමින් ගෙවීම් කිරීම හා ගෙවීම් බාර ගැනීම සඳහා විකල්ප නාලිකාවන් ලෙස ඩිජිටල් ගෙවීම් විසඳුම් සම්පාදනය කරනු ලබයි. ලංකා QR කේත ගනුදෙනු සඳහා වන ප්‍රධාන පාර්ශවකරුවන් තිදෙනා ලයිස්තුගත කර ලංකා QR කේත ගනුදෙනු සඳහා ඔවුන්ගේ භූමිකාව පැහැදිලි කරන්න. හරි. මොකද්ද මේ කරන්න කියන්නේ? හරි. එතකොට ලංකා QR ක්‍රමයේදී අත්පත් කරගන්න බැංකුවක් ඉන්නවා, නිකුත් කරන බැංකුව ඉන්නවා, ඒ වගේම ලංකා ක්ලියර් පුද්ගලික සමාගම ඉන්නවා. ඔන්න ඔය කියන පාර්ශව තුන තමයි ලංකා QR ගනුදෙනු වලදී ප්‍රධාන පාර්ශවයන් වෙන්නේ. හරි. අත්පත් කරගන්න බැංකුව කිව්වහම මේ කියන්නේ අර වෙළඳසල් හිමියා ගැන QR පහසුකම වෙළඳසල් හිමියාට QR පහසුකම ලබා දීලා තියෙන මූල්‍ය ආයතනය ගැන මේ කියන්නේ. එතකොට එතනදී වෙළෙන්දා ලියාපදිංචි කිරීම, එයාට QR කේතයක් ලබා දීම, ගනුදෙනු අවසානයේදී වෙළෙන්දාගේ අ, ගිණුමට මුදල් බැර කිරීම වගේ දේවල් ඔක්කොම කරන්නේ මේ අත්පත් කරගන්න බැංකුව. එතකොට නිකුත් කරන බැංකුව කියලා කියන්නේ පාරිභෝගිකයාට අදාළ ජංගම යෙදවුම නිකුත් කරලා දීලා තියෙන බැංකුව. පාරිභෝගිකයා QR කේතය ස්කෑන් කරාට පස්සේ එයාගේ ගිණුමේ ප්‍රමාණවත් මුදල් තියෙනවද කියලා බලලා ඒ මුදල අනුමත කිරීම කරන්නේ මේ නිකුත් කරන බැංකුව විසින්. ලංකා ක්ලියර් පුද්ගලික සමාගම කරන්නේ නිකුත් කරන බැංකුව වගේම අත්පත් කරගන්නා බැංකුව අතර පණිවිඩ හුවමාරු කරලා සෙෆ්ටි යටිතල පහසුකම් පාවිච්චි කරලා තත්පර කිහිපයකින් ගනුදෙනුව පියවීමට අවස්ථාව සලසලා දෙනවා. කාඩ්පත් පදනම් වූ ගනුදෙනුවලට සාපේක්ෂව ගනුදෙනුකරුවන්ට ලංකා QR හරහා ගෙවීම් කිරීමට ඉඩ ලබා දීමෙන් වෙළඳුන්ට ඇති ප්‍රධාන ප්‍රතිලාභ දෙකක් විස්තර කරන්න. ප්‍රධාන ප්‍රතිලාභ දෙකක් විස්තර කරන්නලු ලංකා QR හරහා ගෙවීම් කරද්දි මොන මොන දේවල්ද තියෙන්නේ කියලා. ඉතාමත් අඩු මෙහෙයුම් පිරිවැයක් හා ගනුදෙනු පිරිවැයක් තියෙන්නේ. ක්ෂණිකව මුදල් බැර කරන්න පුළුවන්. ওই දෙක තමයි ප්‍රධාන වශයෙන් අපිට ලියන්න තියෙන්නේ. විස්තර කරන්න කියනවනේ. ඉතින් සාම්ප්‍රදායික අර කාඩ්පත් ගනුදෙනු වලදී සේවා ගාස්තුව කියලා 103ක් අය කරනවා. හැබැයි ලංකා QR වලදී ඉතාමත් අඩු ගාස්තුවක් තියෙන සාමාන්‍යයෙන් 101ක් හෝ ඊට අඩු මට්ටමක ගාස්තුවක් තියෙන්නේ. ඒක වෙලෙන්දට වගේම ගනුදෙනුකරුවටත් හොඳයි. එතකොට ක්ෂණිකව මුදල් බැරවීම සිද්ධ වෙනවා කාඩ්පත් පඟින් ගනුදෙනු කරපුවාම අදාළ මුදල බැංකු ගිණුමට එන්න ටික කාලයක් යනවා දිනක් හෝ ඊට වැඩි කාලයක්. හැබැයි ලංකා QR වලින් සෙෆ්ට්නේ යටිතල පහසුකම මේ හින්දා ඉක්මනින් මුදල් හුවමාරු කරගන්න හැකියාව ලැබෙනවා. ඔය වගේ දෙයක් අපිට ලියන්න පුළුවන්. ලංකා QR කේතය හරහා ලංකා QR කේත සඳහා ගෝලීය QR ප්‍රමිතීන් භාවිතා කරනු ලැබේ. ලංකා QR විසින් උපයෝගී කරගෙන ඇති ප්‍රමිතීන්ගේ පූර්ණ විස්තරයක් සඳහන් කරන්න.
මොකද්ද පූර්ණ විස්තරේ? හ්ම්. පූර්ණ විස්තරයක් ලියන්නලු මෙයා පාවිච්චි කරලා තියෙන ලංකා QR කේතය ගෝලීය වශයෙන් පාවිච්චි කරලා තියෙන QR ප්‍රමිතීන් මොනවද කියලා අහනවා. මොනවද ඒ? හ්ම්. එකක් තමා EMV ප්‍රමිතිය පාවිච්චි කරනවා. EMV කියන්නේ යුරෝපයේ මාස්ටර්කාඩ්ඩෝ වීසා කියන ආයතනය හරහා තමයි මේ QR කේතය හඳුන්වලා දුන්නේ. EMV ප්‍රමිතිය පාවිච්චි කරනවා. EMV කෝ කියලා ඔක කියනවා. ISO 85යි 83 ප්‍රමිතිය පාවිච්චි කරනවා. පණිවිඩ හුවමාරු කරද්දී ජාත්‍යන්තරව පිළිගත් ISO ප්‍රමිතියක් විදිහට ISO 85යි 83 85යි 83 පාවිච්චි කරනවා. ආරක්ෂක ප්‍රමිතීන් පාවිච්චි කරනවා. ඒ වගේම තව දෙයක් තමයි මෙතන EMV කෝ එකයි තව අපි කිව්වා ISO 85යි 83 සහ ආරක්ෂණ ප්‍රමිතීන් කියන ප්‍රමිතීන් පාවිච්චි කරනවා QR සඳහා. හරි. අපි 5 6 7 ඊගා වීඩියෝ එකෙන් බලමු. 5 6 7 මේ වීඩියෝ එක ගොඩාක් දිග් ගැසෙන්න තියෙනවා. මම මේක කෙටි කරන්න